මිනිසුන්ට කණ්ඩ නැතුව උනත් මහ පොළොව බදාගෙන ඉන්නවා. පොළොවත් එක්ක ඝන දෙනු. තමන්ට වෙච්ච අසාධාරණකම් හිතේ තියාගෙන ඉන්නවා. උඹලා අපිට මෙහෙම කළා, අපිටත් කල දවසක් අපිටත් කාලයක් ඒවි. අන්න ඝන දෙනු. නෝන අතෑර ගන්න බෑ, මහත්ය අතෑර ගන්න බෑ, දරුවෝ අතෑර ගන්න බෑ. ඝන දෙනු. ධර්මයේ අපි අහලා තියෙනවා හේතුඵල ධමයෙන් හටගත්ත සියල්ල නැසී යනවා, වෙනසී යනවා, ස්ථිර දෙයක් ලෝකේ නැහැ කියලා. ඒත් අපි ඝන දෙනු. ඔබට අවසන් හුස්ම ටික හෙලනකොට මේ ලෝකේ දාලා යන්න බැරි කෙනෙක් හරි දෙයක් හරි තිබ්බොත් ඔබ මේ ලෝකෙට ආයෙනවා. එක්කෝ තිරිසන් සතෙක් විදිහට, එක්කෝ ප්‍රේතෙක් විදිහට, එක්කෝ අමනුෂ්‍යෙක් විදිහට එනවා. ඝන දෙනු ඉවර කරගන්න. දැන් ඔබ බලන්න, ඔබ කැමති වෙන්න මැරෙනකොට කිසි කෙනෙක් ප්‍රාර්ථනා නොකරන්න. දැන්ම කල්පනා කරන්නකො මට මේ මැරෙනකොට මේ කිසිම කෙනෙක් මං ආයේ පතන්නේ නැහැ. මට මෙයා ඕන කියලා. අහවල් වැඩ ටික කරන්න මං ආයේ ඉන්න ඕන කියලා එහෙම ප්‍රාර්ථනාවක් නැතුව නිදහසේ දුන්නෙන් පිට වුණ ඊතලේ වගේ ආපස්සට හැරෙන්නේ නැතුව යන්නම යන ගමන යන්නම යන්න නැත්තම් දරුවන් ඉන්න අම්මලාගෙන් කී දෙනෙක් දරුවෝගෙන් නිදහස් වුණ සිතෙන් මැරෙයිද? කී දෙනෙක් දරුවන්ට බැඳුන සිතෙන් මැරෙයිද? අනේ මුන්ට යන කල දසාව මොකක් වේවිද? අන්න ඝන දෙනු ඉවර වෙලා නැහැ. හිත හදාගන්න දක්ෂ නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මැරෙන විදිය නෙවෙයි, මැරෙනකොට කොයි විදිහට හිත තියෙයිද කියන එක. මොකද මේ හැම දෙයක්ම දාලා යන්න වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනවම් පෑවා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. ඒ මහරහතන් වහන්සේලා පිරිනවම් පෑවා. උපාසක උපාසිකාවෝ කලුරිය කළා. කෝ අනුරාධපුරයේ දුටුගැමුණු රජුරන්ගේ මාලිගාව කෝ ලෝවාමහා ප්‍රාසාදයේ කොතේ තිබ්බ මැණික දකුණු ඉන්දියාවට පේනවා කියනවා. කෝ ලෝවාමහා ප්‍රාසාදේ අතීතයේ මේ දෙව් පුරයක් වගේ තිබ්බ අනුරාධපුරය කෝ මේ මහා පොළොවටත් ගස් කොළන් වලටත් මේ අනිත්‍ය උරුම වෙලා යද්දී, වෙනස් වීම උරුම වෙලා යද්දී, අන්‍ය ස්වභාවයටපත් වීම උරුම වෙලා යද්දී මේ ලෝකේ ඔබ පිළිගන්නවද අම්මා කියලා කෙනෙක් කවදා හරි මැරෙනවා කියලා? තාත්තා කියන කෙනෙක් කවදා හරි මැරෙනවා කියලා? එහෙනම් ඔබගේ අම්මා කවදා හරි මැරෙනවා. ඔබගේ තාත්තත් කවදා හරි මැරෙනවා. ඔබ සූදානම් පිටින්ද. බිරිඳ කවදා හරි මැරෙනවා. ස්වාමියා කවදා හරි මැරෙනවා. දරුවෝ කවදා හරි මැරෙනවා. නත්ති ජාත සමරණ. උපන් සත්වයාට අමරණීය බවක් නැහැ.